මේ පෘථුවියේ බිහි වෙලා ඉන්න විශාලතම සත්වයා සහ දරුණුතම සත්වයා මුහුණට මුහුණ හම්බුනොත් මොනවා වෙයිද? දැනට බිහි වෙලා හිටපු විශාලතම සත්වයා ඩයිනෝසර් කෙනෙක්ද? මේ කියන සත්තු අපි දැකලා තියෙනවද? එහෙම නැත්නම් එයාලගේ විශේෂ ලක්ෂණ අපි දන්නවද? මෙන්න මේ ප්‍රශ්න වලට අද අපි ඔයාලා වෙනුවෙන් උත්තර අරගෙන එනවා. ඉතින් මේ වීඩියෝ එකේ අවසානයේ තෙක් රැඳිලා ඉන්න මෙන්න මේ කියන ප්‍රශ්න සියල්ලටම පිළිතුරු දැනගන්න. ඔයාලා අහලා ඇති බ්ලූ වේල් එහෙම නැත්නම් නිල් තල්මසා පෘථිවි අතීතයේ ඉඳලා මේ වනතෙක් බිහි වුණු විශාලතම සත්වයා තමයි නිල් තල්මහා. එදා ඉඳන් අද වෙනකල් මහ මුහුදේ පෙරලිකාරයා තමයි නිල් තල්මහා. එහෙනම් ලෝකේ බිහි වුණු දරුණුතම සතා කවුද? අවුරුදු මිලියන 66කට පමණ පෙර ජීවත් වෙච්ච භයානකම සත්වයා තමයි ටීරෙක්ස් කියලා කියන්නේ. මෙයා අති විශාල ඩයිනෝසර් කෙනෙක්. අද අපි මේ දෙන්නගේ කම්පැරිසන් එකක් ගැන කතා කරනවා. නිල් තල්මහා සාමාන්‍යයෙන් මීටර් 30ක් පමණ වර්ධනය වෙනවා. හැබැයි ටීරෙක්ස් කියන මේ ඩයිනෝසර්ගේ උස වෙන්නේ මීටර් 12ක් විතර. ඒ කියන්නේ ටීරෙක්ස්ලා දෙන්නෙක්ටත් වඩා නිල් තල්මහා කියන සත්වයා විශාලයි. සාමාන්‍යයෙන් මෙන්න මේ කියන බ්ලූ වේල් කෙනෙක්ගේ දිවෙයි බර වැඩුණු අලියෙක්ගේ බරට සමාන වෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම බ්ලූ වේල් කෙනෙක්ගේ හදවතේ විශාලත්වය සාමාන්‍යයෙන් විට්ස් කාර් එකක ප්‍රමාණය වගේ වෙනවා. වැඩුණු නිල් තල්මහාගේ බර ටොන් 180ක් පමණ වෙනවා. හැබැයි ටීරෙක්ස් කෙනෙක්ගේ බර වෙන්නේ ටොන් 9ක් 10ක් පමණ ප්‍රමාණයක්. එහෙම බැලුවොත් එහෙම එක නිල් තල්මහාගේ බර ටීරෙක්ස්ලා 20කට විතර සම කරන්න පුළුවන්. හැබැයි විශේෂ කාරණයක් තියෙනවා. ඔයාලා දන්නවා ඇති බයිට් ෆෝස් එක. ඒ කියන්නේ සපා කෑමේ ශක්තිය. මෙන්න මේ කියන බයිට් ෆෝස් එක නම් ටීරෙක්ස් කෙනෙක්ගේ නිව්ටන් 35000ක් පමණ වෙනවා. ඒ කියන්නේ ටීරෙක්ස් කෙනෙක්ට සාමාන්‍ය මිනිසෙක්ගේ විශාලම අස්තියක් උනත් කඩන්න පුළුවන් ටූත් පික් එකක් කඩනවා වගේ. අන්න ඒ හින්දායි ටීරෙක්ස් පෘථිවියේ භයානකම සත්වයා කියලා කියන්නේ. දැන් අපි කතා කරන්න යන්නේ මෙන්න මේ කියන සත්තු දෙන්න ගැන කවුරුත් නොදන්නා කතාවක්. සාමාන්‍යයෙන් නිල් තල්මහෙක් ගත්තාම එයාගේ හાર્ට් බීට් එක කිලෝමීටර් 3ක් පමණ ඈතට ඇහෙනවා. ඒ වගේම එයාට පුළුවන් හුස්ම රඳවගෙන ඉන්න විනාඩි 90ක් විතර. ටීරෙක්ස් කෙනෙක්ගේ සැඟවුණු දේ මොකද්ද? මෙයාගේ බයිට් ෆෝස් එක එන්න ප්‍රධානතම කාරණාව තමයි එක දතක් අඩියකටත් වඩා දිගයි. ඒ වගේම සාමාන්‍යයෙන් කටේ දත් 60ක් විතර වගේ පිහිටනවා. ඉතින් මෙන්න මේ කියන සත්තු දෙන්නගේ කම්පැරිසන් එකක් ගත්තාම බයිට් ෆෝස් එකෙන් භයානකත්වයෙන් දිනන්නේ අනිවාර්යයෙන්ම ටීරෙක්ස් කියන ඩයිනෝසර්. හැබැයි විශාලත්වයෙන්, බර ප්‍රමාණයෙන්, ශක්තියෙන් ගත්තාම නිල් තල්මහා කියන්නේ පුරාවෘත්තයක්. වැදගත්ම කාරණාව තමයි ලෝකයේ බිහි වුණු විශාලතම සත්වයා වන නිල් තල්මහා අදටත් සාගරයේ ජීවත් වෙනවා. ඉතින් මේ වගේ සත්ව ලෝකයේ තොරතුරු දැනගන්න අපිත් එක්ක රැඳිලා ඉන්න.